වේවා. හැමෝම හොඳින් ඉන්නව නේද? අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ විටමින් C පානය කළොත් විටමින් C ආලේපනය මගින් අපේ හැම ඉක්මනින්ම පැහැපත් වෙන්නේ කියලා. එහෙනම් වීඩියෝ එකත් එක්ක විදිහටම රැඳී ඉන්න අපි දැන් යමු වීඩියෝ එකට. ඔව්. විටමින් C කියන්නේ අපේ හැමේ නිෂ්පාදනය වෙන්නේ නැති අපි බාහිරින් ලබා ගන්න යුතු දෙයක්. විටමින් C අපිට ඉලවලු පළතුරු මගින් ලේසියෙන්ම ලබා ගන්න පුළුවන්. වර්තමානයේ තියෙන කාර්යබහුලත්වයත් එක්ක අප විටමින් C ටැබ්ලට් වශයෙන්, දීර්ඝ වශයෙන්, සීරම් වශයෙන් ලබා ගන්න පුරුදු වෙලා තියෙනවා. මුලින්ම කියන්න ඕන ළමයි විටමින් C මගින් අපේ හැම සුදු වෙන්නේ නැහැ. අපේ හැම යම් දෙයකින් අඳුර වෙලා තිබෙනවා නම් අවුවට පිළිස්සලා යම් ක්‍රීම් වර්ගයක් යම් ආලේපනයක් මගින් අපේ හැම අඳුර වෙලා තියෙනවා නම් ඩාර්ක් ස්පොට් පිග්මන්ටේෂන් වැනි දේවල් වලින් අපේ හැම අඳුර වෙලා තියෙනවා නම් පැහැපත් කරගන්නට පුළුවන් විටමින් C සීරම් මගින්. මම ගොඩාක් වීඩියෝ වල දැකලා තියෙනවා, ගොඩාක් තැන්වල කට්ටිය කියනවා විටමින් C එක පාවිච්චි කරලා තමයි සුදු වෙන්නේ. විටමින් C එකෙන් දවස් දෙකකින් තුනේ සුදු වෙන්න පුළුවන්. අන්න ඒ වගේ වැරදි මතයක් නම් ගොඩනගා ගන්න එපා ළමයි. විටමින් C මගින් අපේ හැම අඳුර වෙලා තියෙනවා නම් ඒ අඳුර වෙනට දැන් යලි යථා තත්ත්වයට පත් කර ගැනීමට විටමින් C මගින් පුළුවන්. අපි බලමු විටමින් C පානය මගින්ද ආලේපනය මගින්ද මේ තත්ත්වය ඉක්මනින්ම අපිට ලබා ගන්න පුළුවන් කියලා. මුලින්ම බලමු විටමින් C පානය ගැන. විටමින් C පානයෙන් අපිට ලැබෙන බෙනිෆිට්ස් ගැන. විටමින් C පානය මගින් අපේ හැමේ කොලජන් තත්ත්ව නිෂ්පාදනය කරගන්න පුළුවන්. ඔයාගේ කරුණකම රැක ගන්නට ශරීරයට අවශ්‍යම දෙයක් තමයි කොලජන් කියන්නේ. ඉතින් කොලජන් තත්ත්ව නිෂ්පාදනය කර ගැනීම විටමින් C මගින් පුළුවන්. ඒ වගේම රුධිර සංසරණ පද්ධතිය ක්‍රමවත්ව තබා ගැනීමට, ආහාර ජීවන පද්ධතිය ක්‍රමවත්ව තබා ගැනීමට, කාර්යදක්ෂ නිෂ්පාදනයට වැනි ගොඩාක් බෙනිෆිට්ස් අපිට විටමින් C පානය මගින් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි විටමින් C අධිමාත්‍රාවෙන් භාවිතා කිරීමෙන් අපේ හැමට අහිතකර ප්‍රතිඵල ලැබෙන්නත් පුළුවන්. ඒ නිසා විටමින් C භාවිතා කරද්දී මිලිග්‍රෑම් 1000ට වඩා වැඩි ප්‍රමාණයක් භාවිතා කිරීම කොහෙත්ම සුදුසු නැහැ. පාවිච්චි කරන විටමින් C වර්ග දෙක තමයි මේකේ තව ටැබ්ලට් දෙකක් තියෙනවා. මේ එකක මිලිග්‍රෑම් 500ක් තියෙනවා විටමින් C. මේකේ මේ ශෂේ පැකට් එකේ මිලිග්‍රෑම් 1000ක් තියෙනවා විටමින් C. ඔය පාවිච්චි කරන්නේ මේ විටමින් C වර්ග දෙක තමයි. මේක ටැබ්ලට් එකක් රුපියල් 35ක් වගේ මුදලක් වෙන්නේ. මේක රුපියල් 100යි. මේකට අපි දැන් මේ ශෂේ පැකට් එක දාමු. දැන් අපිට මේක බොන්න තමයි තියෙන්නේ. උදෑසන හිස් බඩ පානය කරන්න තමයි තියෙන්නේ. වතුර උනත් ළමයි පානය කරද්දී වාඩි වෙලා ටික පානය කරන්න ඕනේ. අපි ඒක හිටගෙන පානය කරොත් ඒක අපේ ශරීරයෙන් ඉක්මනට මූත්‍රා විදියට පිට වෙනවා. ඉතින් අපි මේ විටමින් C උනත් අපි හිටගෙන වේගින් එක උකුරට එකපාරින් පානය කරොත් ඒක අපේ ශරීරයට අල්ලන්නේ නැහැ. වාඩි වෙලා නිදහසේ ටික පානය කරන්න ඕනේ. එතකොට තමයි අපේ ශරීරයට විටමින් C හොඳට උරා ගන්න. මේ ටැබ්ලට් එකක් ළමයි මම කාලයක් පාවිච්චි කරා. දවසම භාවිතා කරන්නේ මේ විටමින් C ශෂේ පැකට් මේ දෙක හොඳයි අතට. මම භාවිතා කරන්නේ මේ දෙක. විටමින් C අපි අපේ ශරීරයට ලබා ගන්න යුතු ප්‍රමාණයක් තිබෙනවා. අපි විටමින් C වැඩියෙන් අපේ ශරීරයට ලබා ගත්තා කියලා එයින් යහපත් ප්‍රතිඵලයක් අපේ ශරීරයට ඇති වෙන්නේ නැහැ. අපි අතිමාත්‍රාවෙන් විටමින් C ලබා ගත්තොත් අපේ ශරීරයට විවිධ අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන්. කාලයක් තිස්සේ අපි එකදිගට විටමින් C අධිමාත්‍රාවෙන් ලබා ගත්තොත් උකුඩු වල ගල් හැදෙන්න පුළුවන්, ගෑස්ට්‍රයිටිස් හැදෙන්න පුළුවන්. ඒ වගේ විවිධ රෝග තත්ත්වයන් වලට පත් වෙන්නත් පුළුවන්. විටමින් C අධිමාත්‍රාවෙන් ලබා ගත්තොත් වමනේ, කලන්ත, කැරකෙවිල්ල වගේ විවිධ සයිඩ් ඉෆෙක්ට්ස් අපිට ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අපේ ශරීරයට විටමින් C මිලිග්‍රෑම් 1000ට වඩා ලබා ගැනීම අහිතකරයි. අපි විටමින් C මිලිග්‍රෑම් 1000ට වඩා අපේ ශරීරයට ලබා ගත්තත් ළමයි අපේ ශරීරයේ විටමින් C තැන්පත් වෙන්නේ නැහැ. වැඩි කොටස මේත්‍රා විදියට බැහැර වෙනවා අපේ ශරීරයෙන්. අපි මෙච්චර වෙලා කතා කරේ ළමයි විටමින් C පානය මගින් අපේ ශරීරයට ලැබෙන බෙනිෆිට්ස් මොනවද කියලානේ. දැන් අපි බලමු විටමින් C සීරම් මගින් අපේ ශරීරයට ලැබෙන බෙනිෆිට්ස් මොනවද කියලා. මම ඔයාලට මේ වීඩියෝ එකේ මුලින්ම කිව්වා විටමින් C සීරම් එකක් භාවිතා කිරීම මගින් අපේ ශරීරයේ පිග්මන්ටේෂන්, ඩාර්ක් ස්පොට් යම් තැනක් අවුවට හෝ යම් ක්‍රීම් එකක් මගින් හෝ අඳුර වෙලා තියෙනවා නම්
ඒ අනීවන් තත්වය අපිට ඊවන් කර ගැනීමට විටමින් C සීරම් එකක් මගින් කරන්න පුළුවන් කියලා. ඔව් විටමින් C පානය කරනවට වඩා විටමින් C සීරම් එකක් මගින් ළමයි අපේ ශරීරයේ ඉක්මනට පැහැපත් කර ගැනීමට හැකියාව තියෙනවා. ඔයාලට මෙතනින් දාන්නම් හොඳම විටමින් C වර්ග මොනවද කියලා. දැන් ඔයාලට තේරෙනවද විටමින් C පානය මගින් ලැබෙන බෙනිෆිට්ස් වෙනයි විටමින් C ආලේපනය මගින් ලැබෙන බෙනිෆිට්ස් වෙනයි. මේ ශරීරයට බාහිරින් ආලේපනය කරන විටමින් C වර්ග අපිට සීරම් වශයෙන් ක්‍රීම් වශයෙන් ලබා ගැනීමට පුළුවන්. ක්‍රීම් එකක් වශයෙන් විටමින් C ලබා ගන්නවට වඩා සීරම් එකක් වශයෙන් ශරීරයට විටමින් C ලබා ගැනීමෙන් ඉක්මන් ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්. ඉතින් ළමයි ඔයාලට ඉක්මනින්ම හැම පැහැපත් කරගන්න ඔයාලට භාවිතා කරන්න තියෙන හොඳම දේ තමයි විටමින් C සීරම්. විටමින් C පානය කරනවට වඩා විටමින් C සීරම් එකක් අපි භාවිතා කිරීමෙන් අපේ හැම ඉක්මනින්ම පැහැපත් කරගන්න. දීර්ඝකාලීන විටමින් C භාවිතා කිරීමෙන් අපේ හැමට අනිසි ප්‍රතිඵල ලබා ගන්නවට වඩා සීරම් එකක් අපිට දීර්ඝකාලීනව භාවිතා කරන්න පුළුවන්. ඒන් කිසිම ප්‍රශ්නයක් අතුරු ඇති වෙන්නේ නැහැ. ඔයාලට තවත් මොනවා හරි දැනගන්න තියෙනවා නම් කමෙන්ට් කරන්න. ඒ වගේ වටිනා වීඩියෝ මම ඉදිරියටත් අරගෙන එනවා. එහෙනම් හැමෝටම සුබ දවසක් වේවා.